ගඩමාවදාල පූජනීය මහානන්දරත්නයේ කල්කාරී අපි අත්ගෞරවාන මොරවැන්නේ පිළිපද පඬිතුමාණන් සමාජයේ සහෝදර පෙරේතතුරු කොට ඇති සහෝදර සහෝදරයන් පෙරේත ප්‍රදාන කොට ඇති ගුණවන්ත වාසනාවන්ත කාර්යය පෙන්වන්නට අද මේ වටිනා අවස්ථාව කවර ආරමුණක් ඇතිවද කියන කාරණා පිළිබඳව ඔබ අපවරු සාකච්ඡා කරනවා. අභාවයෙන් පත්වන් දෙන දයාබර පෙන්වත් මෑණියන් වහන්සේට පරලොවෙන් අමාමහ නිවන් සම්පත් පරම කොට ඇති සියලුම සප සම්පත් ප්‍රාර්ථනා කිරීමේ උතුම් පරමාධ්‍යායයි මේ උතුම් මහා පින්කමේ ප්‍රධානම අරමුණ අභිප්‍රාය බලාපොරොත්තු ඕනකම උනේ. අම්මා තාත්තා කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා වන්දනීය දෙපළක් පූජනීය දෙපළක් හැටියට. ඒ කවර හේතුවක් නිසාද අපි හැම කෙනෙක්ම හැදුනේ බැලුනේ දැනුනේ මේ සියලුම කටයුතු සිද්ධ කරන්න අවශ්‍ය කරන මගේ නැතුනේ අපේ අම්මා තාත්තා නිසා. එනිසා අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙකුගේ දෙවෙන ඒ බුදුන්කම වටිනකම මනමින්ම හොඳින්ම අවබෝධ කරගන්න අපි අතිගෞරවාන්ත මොරවින්නේ විදිතපේ පඬිතුමාණෝ කොයිතරම් කැපකිරීමක් සිද්ධ කළාද මේ අම්මා තාත්තා වෙනුවෙන් කියන කාරණාව අපි හොඳටම දන්නවා. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මේ ලෝකේ අපිට ණය ගෙවලා ඉවර කරන්න බැරි දෙපළක්. ණය ගෙවනවා කියන්නේ මුදලින් කරන කෙනෙක් නෙවෙයි. ප්‍රත්‍යපකාර සිද්ධ කරන කෙරීමයි. එනම් අන්න එබඳු ආකාරයෙන් දෙපළ හැටියට බුදුරජාණන් වහන්සේ හඳුන්වා වදාළේද මාතුච්ච පිටුච්ච අම්මා තාත්තා දෙපළයි. ඒ අනුව කල්පනා කරනකොට අපේ විවිධ පඬිතුමාණන් වහන්සේ කොයිතරම් කැපකිරීමක් ආදරයෙන් රැකබලා ගැනීමක් මේ පින්වත් දෙපළ පිළිබඳව සිද්ධ කළාද කියන කාරණාව අපි හොඳින් දන්නවා. මේ අභාවයට පත් වෙන්නට දින කිහිපයකට නැත්නම් ඊට කලින් සතරගම අයිතිනාසික කිරිවේර රාජමහා විහාරස්ථානයේ නදවාගෙන ගිහින් ඒ උතුම් පූජනීය ස්ථානයේ වන්දනමාන සිද්ධ කරනවා. මහදේවාලයට ගිහිල්ලා ඒ වන්දනාදී කටයුතු සිද්ධ කරනවා. අපරමණ චිත්ත ප්‍රසාදයෙන් පැමිණෙන අවස්ථාවේදී හදිසියේ අපිටගේ අභාවයේ සිද්ධ වෙන්නේ. මේ අපේ පඬිතුමාණෝ සහෝදර මහත්මයා සහෝදරියන් දෙපළ කවදාවත් හිතුවේ නැහැ. මේ අම්මාගේ මේ ගමන මෙතනින් නිමා වෙන්නේ කියනවා. නමුත් අපේ ජීවිතයේ තිබෙන යථා තත්ත්වයේ පෙන්වමින් එතුමිය බොහෝම නිරෝගීව කටයුතු කරපු මම කිසිදු ආකාරයක රෝග පීඩාවකට බෙහෙත් පෙත්තක්වත් පානය නොකරමින් බොහොම කාලයක් ජීවත් වුණේ අය බොහොම නිරෝගී සම්පත්තිය තුළ. ඒකට අප්‍රමාණ සතුටකින් අය ජීවත් වුණා. කවර හේතුවක් නිසාද? අපේ විවිධ මානවදුරන් වහන්සේ සිද්ධ කරන උදාර සාසනික මෙහෙවර නිසා. මේ විහාරස්ථානයේ පිළිබඳව අපි කාටත් අවබෝධයක් තිබෙනවා. කොහොමද මේ ස්ථාන තිබුණේ කියලා. අපේ මානවදුරන් වහන්සේ මේ ස්ථානයේ ආශිර්වාද කටයුතු ආරම්භ කිරීමත් සමග මහා බුදුමාකාර පරිවර්තනයක් සිද්ධ වුණා. ඒ පරිවර්තනය මහා යුග ප්‍රවර්තකයන්න් වහන්සේ නමක් හා සමානයි. අවර හේතුවක් නිසාද කෙනෙකුගේ ජීවිත කාලයක් තුළ නිර්මාණය කළ හැකිව වූ කාරණාද අපේ මානවදුරෝ මේ සිද්ධ කළ තිබෙන්නේ කියලා විදිහට හිතනවා. ඒ තරමේ මහා කැපකිරීමක් මේ විහාරස්ථාන වෙනුවෙන් සිද්ධ කළ තිබෙනවා. උන්වහන්සේ මේ සියල්ලක් ප්‍රසිද්ධ කළේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන්මයි. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ මේ ප්‍රදේශයේ විහාරස්ථානවල ඒකම විවිධාකාර වටේ යම්කෝ අවශ්‍යතා ඇති විහාරස්ථානයක් පිළිබඳව උන්වහන්සේ දැනුවත් කිරීමක් කළාද ආරාධනාවක් සිද්ධ කළාද ඒ සෑම කටයුත්තක් වෙනුවෙන්ම අප්‍රමාණ ධන පරිත්‍යාගයන් සිද්ධ කළා. මහා සුවිශේෂ සාසනික මෙහෙවරක් උන්වහන්සේ සිද්ධ කළා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි කොයි තරම් පිළිසකර නිමාන සමාධිය තිබෙනවද
කොයි තරම් අසරණ පිරිසක උදව් උපකාර සිද්ධ කරනවද? සමහර වෙලාවට කතරගම යනවා එහෙම නැත්නම් වෙනත් ඒ දුෂ්කර පළාතකට වඩිනවා නම් උන්වහන්සේ සමහර ලෝරියක් පිරෙන්න බඩු අරගෙන ගිහිල්ලා බරාන්ද අරගෙන ගිහිල්ලා විදෙන් යාහාර ද්‍රව්‍ය අරගෙන ගිහිල්ලා බෙදාහදා දෙමින් ජනයාට අප්‍රමාණ සාන්ති ආශිර්වාද සලස්වනවා. උන්වහන්සේගේ ජීවිතයේ පරපරිබද්ධාවේ ජීවිතා එනම් අනුන් මුදතාම අප්‍රමාණ කැපවීමකින් සිද්ධ කරන මේ වගේ ස්වාමීන් වහන්සේලා අතිශය දුර්ලභයි. උන්වහන්සේ මේ සිද්ධ කරන මේ උදාර ජාතික ආගමන මෙහෙවර කොයි තරම්ද කියන එක පිළිබඳව මේ රටේ විතරක් නෙමෙයි විවිධ රටවල් වල විදේශගතව සිටින ජනයාද උන්වහන්සේගේ මේ අපෝ නාමයෙන් එකතු වෙලා බොහෝමත් උන්වහන්සේ ලෙන්ගතුව ආදරාන්විත හිතවයිසීව ලෙන්ගතුව ක්‍රියා කරනවා කටයුතු කරනවා. උන්වහන්සේ ඒ ලැබෙන ශක්තිය තුළින් මහත් වූ ආශිර්වාදයක් නාමයෙන් වගේම ජන සමාජ සිද්ධ කරන ලබනවා. එනම් මෙබඳු පුතෙක් හදාපු අම්මා තාත්තා කොයිතරම් විනන්ත කොයිතරම් සැලසිල්ලක්ද සිද්ධාර්ථ කුමාරයා දැකලා යතිසා ගෝතමේ ප්‍රකාශ කළේ කුමක්ද? නිබ්බුතානෝන සාමාසා නිබ්බුතානෝන සෝපිතා. මේ වගේ මහා වටිනා ගුණවන්ත දරුවෙක් හදාපු තනාපු වඩාපු ඒ අම්මා තාත්තා කොයිතරම් ගුණවන්තද කොයිතරම් ශ්‍රේෂ්ඨද කොයිතරම් උසස්ද කියලා කිව්වේ. එනම් අපේ පඬිතුක හාමුදුරුවන් වහන්සේ පිළිබඳව මේ අම්මා තාත්තා විශේෂයෙන්ම රංජනේ සර්කාද මෑණියෝ පුදුමාකාර ගෞරවයක් ලබනවා. ඒ වගේම හේමච ප්‍රනාන්දු පියතුමාණන් පුදුමතරම ගෞරවයක් ලබනවා. එනම් මේ තරම් වටිනා සාසනයේද අපරමණ පිළිමහින බුදු පුතේ කඩපු වඩපු තනපු මේ අම්මා තාත්තා කොයි තරම් එහෙනම් සැනසෙනවද? ඒ අම්මා තාත්තට තිබෙන මහා ආශිර්වාදය ඒ දරුව මේ කුත්වින්වත් පොතනවානම් වහන්සේ පිළිබඳව සීකිරීමයි කල්පනා කිරීමයි. මෙයන්ම බොහෝ කාලයක් ජීවත් වුණේ මේ පුතනවන් නැත්නම් අපේ විජයහාමුදුරුවන් වහන්සේගේ සහෝදර මහත්මයාගේ නිවාසයේ මෑණියන් රැක බලා ගන්න අවශ්‍ය කරන සෑම කටයුත්තක්ම සහෝදරියන් දෙපළ සමගින් ඒ සහෝදර මහත්මයා අප්‍රමාණ කැපකිරීමෙන් යුතුව සිද්ධ කළ බවද බොහොම කුත වේදීව මේ වෙලාවට සිහිපත් කරන්නේ. අයට කිසිදු අඩුවක් පාඩුවක් නොවනසේ ඉතා මොහොතින් මේ සියලු කටයුතු සොයා බලා ක්‍රියා කරන්නට අප්‍රමාණ කැපකිරීමක් මේ සියලු දෙනා සිද්ධ කළා. එනම් මාතා පිතූපත්ථානං අමරතාන්තර සලකන එක ගෞරව කරන එක ලෝකනා බුදුජානන් වහන්සේ දේශනා කර වදාළේ මංගල කාරණයක්. එනම් එය දේලව අභිවෘද්ධිය පිණිසම හේතු වෙන දෙයක්. ඔබේ මෙලොව ජීවිතයේ සතුටක් වෙන්න, ශක්තිමත් වෙන්න, උපවත් වෙන්න, බලවත් වෙන්නද සසර පුරාවටම මේ ආශිර්වාද සංකේ බලවත් වෙන්නට හේතුවක් වෙනවා. බලන්න අපේ ලෝකනා බුදුජානන් වහන්සේ සංසාර බොහෝ මෑත අතීතයකදී බුදේම බුදුයන් කියලා අම්මගේ ආශිර්වාදය නිසා නොවේද මේ ලෝකෙට බුදු කෙනෙක් පහළ කරන්නේ. එනම් අම්මා කෙනෙක්ගෙන් ලැබෙන ආශිර්වාදය එහෙමයි, තාත්තා කෙනෙක්ගේ ආශිර්වාදය එහෙමයි. ඒ තරමේ මහා පුදුම දෙයක් මේ අම්මගේ තාත්තගේ ආශිර්වාදය කියලා කියන්නේ. සුද්ධෝදන මහ රජතුමා බුදුරජාණන් වහන්සේ ළඟ ප්‍රකාශ කළේ කොහොමද? බුද්ධ ප්‍රේමං භන්තේ චමින්චින්දති. බුදුහාමුදුරනේ මේ අම්මගේ තාත්තගේ දර්ශනය මහා පුදුම දෙයක්. ඇගේ සම්මස් ඇට නහරවලට මේවා සිදගෙන යනවා විදගෙන යනවා. මේ ඇගේ තිබෙන ඇට මිදුලට කාවැදලා තියෙනවා. දරු සෙනෙහස නැති වෙන්නේ නැහැ, හිදෙන්නේ නැහැ, අවසන් වෙන්නේ නැහැ අම්මගේ තාත්තගේ. ඒ වගේ මහා පුදුම දෙයක් අම්මා තාත්තගේ තිබෙන දැනීම දරුවන් පිළිබඳව. එනම් අන්න ඒ බඳු ආකාර මහා ශ්‍රේෂ්ඨ ගුණවන්ත අම්මා කෙනෙකුගේ අප්‍රමාණ ගුණයයි මේ සිහිපත් කරන්නේ. එවන් එබඳු ගුණවන්ත පිය කෙනෙකුගේ අප්‍රමාණ ගුණයයි මේ සිහිපත් කරන්නේ. එනම් අන්න ඒ බඳු ආකාරයෙන් මහා වටිනා ජීවිතයක් ගත කරපු මේ අම්මා තාත්තලා සිඳෙන්නට අපේ මාමුදුරෝ මහත් වූ සුවිශේෂ වූ ක්‍රියාදාමයක් මේ දමසක් බුදු හිමිදුරු දයාවර සිද්ධ කළා දෙතුනේ. බුද්ධ ප්‍රමකාර මහා සංඝරත්නයේ වෙනුවෙන් මේ මහා පූජාව සිද්ධ කළා. මෙබඳු මහා පූජාවක ලැබෙන ආනිසංසයන් පිළිබඳව වන හැඟීමක් අවබෝධයක් තිබෙනවා. අපේ විජිත මහමුදුරුවෝ කොයි තරම් පින්කම් සිද්ධ කරනවද මේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා
සමහර 100 200 වඩන් වල මහ පින්කම් සිද්ධ කරන්නේ. උන්වහන්සේ මේ පින්කම් පිළිබඳව අවබෝධයක් තිබෙනවා. මේන් ලැබෙන පිළ පිළිබඳව උන්වහන්සේට බලවත් වූ හැඟීමක් තිබෙනවා. ඒ නිසා උන්වහන්සේ අපමණ පින්කම් සිද්ධ කර තමන්ගේ ආයත භවයන් සපවත් කර ගැනීමට තමන්ට උදව් උපකාර කරන දායකාරකාදී පින්වත් හැම දිනකටම ආශිර්වාද පිළිසඳ හැම වෙලාවකම පින්බර ජීවිතයක්මයි උන්වහන්සේ ගත කරන්නේ. උන්වහන්සේගේ දෑත නිරන්තරයෙන්ම දීම සඳහා පරිත්‍යාගයේ සඳහාම යොමු වෙලා තිබෙන්නේ. ඒ තරමේ මහා වටිනා උතුම් ජීවිතයක් ගත කරන පැවිදි ජීවිතයක් ගත කරන අපේ පඬිතු මහාමුදුරුවන් වහන්සේ ප්‍රදාන අද මේ පින්කම වෙනුවෙන් උපකාරයව ක්‍රියා කරන සියලුම දායකාරකාදී නැමතම ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් ආර්ය වෙන්නට මෙලොව ජීවිතයේ සියලු අභිවෘද්ධිය සලසා ගන්නට සතර ජීවිත සම්පත් කර ගන්නට හේතු වෙන වටිනාම ශ්‍රේෂ්ඨතම උතුම්ම උදාරම මහා පින්කම අද අපි මෙසේ සිද්ධ කරන නිමාවට පත් කර ගන්නට යෙදුනා. හැමදෙනා අප්‍රමාණ සන්තෝෂයට පත් වෙන තෝරා බොහෝ වේලා ගත කරන්නට වේලාව නොවේ. මේ අනුශාසනාව මේ පින්කම පිළිබඳව සිද්ධ කරනවා නම් තව බොහෝ කාරණාවන් සඳහන් කළ යුතු තිබෙනවා. නමුත් වේලාවේ හැටියට කල්පනා කරන්න අද ඔබ හැම දෙනාම එක්සත් එක්සිත නොයනස්ව ඒකාකාරීව මේ මහා පින්කමට මේ දින කීපය පුරාවට මේක සිද්ධ කරන්න ලැබුණා. ඊ රාත්‍රී කාලයේ ධර්ම දේශනාවේ මහා පින්කම සිද්ධ කළා. විශාල පිරිසකට ආහාර පාන ආදීන් සංග්‍රහ කළා. අද මේ දහසන් බුදුන් හිමිදිරු ගෑදන ලෝකනා බුදුජානන් වහන්සේ ප්‍රධාන අස්ථාන බුද්ධ මහා සංඝරත්නයේ මෙන්වෙන් මේ ධම්මයන් පරිකාරාදී පූජාවන් සිදු කළා. මේක එක පූජාවේ ආනිසංසකෙන් හිතුවත් වෙනවත් දස පුණ්‍ය ක්‍රියාවන්ම සම්පූර්ණ වෙච්ච මොහොතක්. ඒ නිසා හිතන්න කල්පනා කරන්න අපි මේ මහා පින්කම තුළින් ඇති කරගත්ත ලබාගත් උදා කරගත්ත පහළ කරගත්ත සකල සියලු කුසලාන සංසය මේ ඓතිහාසික බුදු බිමට මේ බුදු බිමේ වැඩ ඉන්න බෝධීන් වහන්සේ අධිකෘත මේ ගමන ප්‍රදේශ පළාත් අධිකෘත සියලුම හිත කැමති පින් කැමති පින් දේවී දේව සමූහයා මේ පින්පෙත් අනුමෝදන් වේවා. අනුමෝදන් අපරිණිකාර වේලා රැකෙත්වා ආරක්ෂා කරදෙත්වා. අපේ විජිත මණ්ඩිත මහමුදුර විශේෂයෙන් රැකෙත්වා ආරක්ෂා කරදෙත්වා. සියලු දෙවියෝ මෙපින් ලැබගෙන බුදුන් දක නිවන් දකිවා ප්‍රාර්ථනා කරන මීර දින කීපයක ප්‍රභාවයට පත්වන සාරණ්‍යනේ සාරගාද පින්වර මෑණියෝ මීර අවුරුදු 10ක දාන මහදතියේ අභාවයට පත්වන හේමද ප්‍රනාද පියතුමන් ප්‍රධාන කොට ඔබ හැම දෙනා නමින් මෙලවන සියලුම සකල ඥාන වර්ගයාට විශේෂයෙන්ම මේ විහාර ගමේ වැඩි සම්ප්‍රාප්තිය වදාළ සියලුම පූජනීය මහා සංඝරත්නයට දායකත්වයන් දරා මේ පරිලෝකයේ සියලුම දායකාරකාදී නමතද අපි මේ දින කරන මහා ප්‍රාර්ථනා කරුණ තමන්ගේ දෑතින් රෝධින් සිදු කරගත්තා මහා පින්කමන්තේ දක සතුරුනි මේ පින් අනුමෝදන් වේවා. තම තමන්ගේ ආයත භවයන්ට පුවත් කර ගනීවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින්ම සැනසෙත්වා ප්‍රාර්ථනා කරන්න. වගේම විශේෂයෙන් අපි ගෞරවාර අපේ විජිත පඬිතු මහමුදුරුවන් වහන්සේගේ මෞර්යමාපිය පරපරයෙන් ඒ ආදී සීලංගරු ඒ පින් ගන්නා පින් පිළිද වෙන්නා වූ පින් කැමැති වන්නා වූ ඥාති බලවේග ශක්තියින්ද මේ පින් ලැබ අනුමෝදන්ව ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින්ම සැනසෙත්වා ප්‍රාර්ථනා කරන්න. අද මේ වටිනා පින්කම සිද්ධ කරන මොරවිනි අපේ විජිත පඬිතු මහමුදුරුවන් වහන්සේ එවාගේම මේ විහාර වාසී සියලුම පූජනීය මහා සංඝරත්නයන් උන්වහන්සේට මේ කටයුතු සිද්ධ කරන්න අප්‍රමාණ කටයුතු සිද්ධ කරනවා. විශේෂයෙන් අපේ දීගිරේ පොඩි මහමුදුරුවෝ මේ කටයුතු වෙන්නේ මහත්ව වේතන් දරාගෙන අනෙක් පොඩි මහමුදුරුවන් වහන්සේලාට ඒ වගේම සහසම්බන්ධ වෙමින් අපමණ වේතන් දරාගෙන මේ සියලුම කටයුතු වෙනුවෙන් උදාාර මෙහෙවරක් සිද්ධ කරනවා. අපේ මහමුදුරුවන් වහන්සේ වෙනුවෙන් කරන සේවාවක් සිද්ධ කරනවා කියන හැඟීමෙන් එවාගේ මුන්වහන්සේගේ මේ දේවාල කටයුතු වලදී අප්‍රමාණ කටයුතු සිද්ධ කරන නිවන් මහත්මයාගේ දේව මහත්වරු බුද්ධම කැපවීමක් මේ කාල සීමා සිද්ධ කරන්නේ. මහත්වෝ මෙහෙවර තමන්ගේ සියලුම තමන්ගේ ජීවිතයේ ගෙදර දොරේ කටයුතු පැත්තකින් තියන මේ දින කීපේ පුරාවටම හරි වෙනසක් දරාගෙන මේ සියලු කටයුතු සංවිධානය කරන්නට අපමණ කැපකිරීමක් සිද්ධ කරනවා. ඒ සියලුම දෙනාට එවාගේම මේ පින්කම් කටයුතු වෙලා විශේෂයෙන්ම මෑණියන්ගේ අභාවයේ සිද්ධ වෙච්ච අවස්ථාව
මොහොත දක්වාම දායකාරකාදී පින්නතුන් අපේ මාමුදුරුවන් වහන්සේට කල්යාණ මිත්‍රත්වයෙන් ක්‍රියා කරනසේ ලෝකයේම මහත් වූ ආශිර්වාද ලැබගත්තේ හැම කෙනෙක්ම උන්වහන්සේ